2007 43 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ ප්‍රත්‍යස්ථාව සම්බන්ධ ප්‍රශ්නයක්. රූපයේ පෙන්වා ඇති පරිදි බලයක විශාලත්වය මැනීම සඳහා උපකරණයක් සාදා ඇත්තේ දිග L සහ හරස්කඩ වර්ගඵලය කැපිටල් A වන ඒකාකාර ලෝහ දණ්ඩක් මත එම බලය යොදා එයින් නැතිවන සම්පීඩනය ඩෙල්ටා L මැනීමෙනි. දණ්ඩ සාදා ද්‍රව්‍යයේ යම් මාපාංකය කැපිටල් E වේ. එම දණ්ඩට සවි කර ඇති මිනුම් උපකරණයට මැනිය හැකි කුඩාම සම්පීඩනයේ අගය ඩෙල්ටා L නෝට් වේ. මෙම උපකරණයෙන් මැනිය හැකි F බලයේ කුඩාම අගය F නෝට් නම් දණ්ඩේ දිග අසමානතාවක් දීලා තියෙන. කියන්නේ දණ්ඩේ දිග මීට වඩා වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේද කියලා තියෙන්නේ මේකෙන් මිනුම් ගන්න. කියන්නේ මේ කියන්නේ මෙහෙම කතාවක්. මේ දණ්ඩේ කෙලවරට F බලයක් දුන්නාට පස්සේ මේ දණ්ඩේ විතතියක් ඇති වෙනවනේ. මේ දණ්ඩේ හිතන්නකෝ දැන් මේ වගේ තැනක තිබිලා මේ වගේ තැනකට ඇකිලිලා කියලා. ඒතර මේ දණ්ඩේ විතතියක් තියෙනවා. ඒතර මේ විතතිය දැන් යම්කිසි විතතියක් ඇති වෙනවනේ. ඔය විතතියේ මනින්න පුළුවන් අඩුම ප්‍රමාණය ඩෙල්ටා L නෝට්ලු. දැන් තේරෙනව නේද? F බලය ටික ටික වැඩි කරගෙන යද්දිනේ ඩෙල්ටා L වැඩි වෙන්නේ. F බලය ටික ටික වැඩි කරගෙන යද්දි තමයි ඩෙල්ටා L වැඩි වෙන්නේ. ඒතර ඩෙල්ටා L නෝට්ට වඩා වැඩි වුණොත් තමයි පාඨාංකයක් මේ කියන්නේ මිනුමක් විදිහට කියව ගන්න පුළුවන්. හිතන්න මේ වගේ දිගක් තියෙනවා කියලා මේ පරිමාණයක්. එතන මේ පරිමාණය මේ සලකුණු දෙකක් අතර පරතරේ ඩෙල්ටා L නෝට්. ඉතින් දණ්ඩ මෙහෙම තිබිලා මොකක් හරි පරිමාණයක් ඇති මේකේ. දණ්ඩ මෙහෙම තිබිලා මෙච්චරක් විතර ඇකිලුණා කියලා අපිට මැනගන්න බෑනේ. මීට වඩා ඇකිලෙන්න ඕන. මෙහෙම තිබ්බ දණ්ඩ මෙන්න මේ තරමට වගේ හැකිලෙද්දි මෙන්න මෙතෙන්ට හැකිලෙද්දි එක ප්‍රමාණයක් හැකිලුණා කියලා අඳුන ගන්න පුළුවන්. මේ වගේ ප්‍රමාණයකට හැකිලුණා කියලා වැඩක් නැහැනේ. එහෙනම් මේකේ දීලා තියෙන්නේ ඔහොම කතාවයි. කියන්නේ දණ්ඩට F නෝට් බලයක් දුන්නොත් F නෝට් බලයක් දුන්නොත් මේක ඩෙල්ටා L නෝට් දුරක් ඇකිලිලා ඒ යගේ කියව ගන්න පුළුවන් වෙනවා. ඕක තමයි මේකේ අදහස. හරිනේ. අපි එහෙනම් මේකට අදාළ සම්බන්ධ ලිව්වොත් F බෙදීමේ සමානයි යම් මාපාංක D කියලා දීලා තියෙන්නේ. දිගේ වෙනස් වීම ඩෙල්ටා L කියලා ගමු. හරි. එතකොට මේකේ ඩෙල්ටා L ට සම්බන්ධයක් එනවා අපිට F L බෙදීම EA කියලා. හරි. මේක එතකොට F නෝට් මේකේ දීලා තියෙනවා F බලයේ කුඩාම අගයේ F නෝට් නම්. එතකොට මනින්න ඕනේ කුඩාම අගයේ කුඩාම බලයේ වටිනාකම. ඒ කියන්නේ මෙතෙන්ට දෙන්න ඕනේ කුඩාම බලයේ වටිනාකම F නෝට් වෙද්දී එන ඩෙල්ටා L දිගක් තියෙනවනේ. ඔන්න ඔය ඩෙල්ටා L දිග ඩෙල්ටා L නෝට්ට වඩා මෙන්න මේ ඩෙල්ටා L නෝට්ට වඩා වැඩි වෙන්න ඕනේ. මේක තමයි මේකේ තියෙන තර්කය. ඒ කියන්නේ මැනිය හැකි කුඩාම බලය දුන්නට පස්සේ මෙයාගේ ඇතිවන විතතිය මෙන්න මේ ඇතිවෙන විතතිය මනින්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන පරිමාණයෙන් මනින්න පුළුවන් අඩුම අගයට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ. සමානවත් අවුලක් නැහැනේ. වැඩි හෝ සමාන වෙන්න ඕනේ. මේක තමයි තර්කය. දැන් මැනිය යුතු අඩුම බලය දුන්නාට පස්සේ ඇතිවෙන විතතිය ඩෙල්ටා L නෝට්ට වඩා අඩු වුණොත් අපිට ඒක මැනගන්න බෑ. ඒක කියව ගන්න බෑ අපිට. ඩෙල්ටා L නෝට්ට වඩා වැඩි වුණාට කොච්චර වැඩි වුණත් අවුලක් නැහැ. හරිද? මැනිය යුතු අඩුම බලයකුත් අපිට දීලා තියෙනවනේ. ඒ කියන්නේ ඊටත් වඩා අඩු බලයන් මනින්න පුළුවන් ඊට පස්සේ. දැන් අපිට මෙතන තියෙන්නේ අඩුම බලය දුන්නාට පස්සේ F නෝට් බලය දුන්නාට පස්සේ ඇතිවෙන විතතිය මැනිය හැකි අඩුම විතතියට වඩා වැඩි වෙන්න ඕන. මේක තමයි මේකේ තියෙන තර්කය. එහෙනම් මෙතෙන්ට F නෝට් L දාලා EA ආදේශ කරගන්න. එහෙනම් මෙහෙම වුණොත් අපිට එනවා දණ්ඩේ දිග එක්තරා අගයකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක ඇවිල්ලා EA බෙදීම F නෝට් වැඩි කිරීම ඩෙල්ටා L නෝට් වෙනවා. ඒ කියන්නේ දණ්ඩේ දිග අඩුම තරමේ මෙන්න මෙතන එන සුළු වෙලා අගයක් එනවනේ. මෙන්න මේ සුළු වෙලා එන අගයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දණ්ඩේ දිග වැඩි වෙන්න විතතිය වැඩිනේ. අපිට තේරෙනවනේ ඒක දණ්ඩේ දිග වැඩි වෙන්න අපි මේකේ වික්‍රියාව ගත්තොත් දණ්ඩේ දිග වැඩි වෙන්න ඇති වෙන විතතිය වැඩි වෙනවා. හරිනේ. එතන මේ පරිමාණයෙන් මනින්න පුළුවන් අගයක් තියෙනවනේ. පරිමාණයෙන් මැනිය හැකි අඩුම අගයක් තියෙනවා. අවම බලය දුන්නටත් පස්සේ ඇති වෙන විතතිය ඒ අවම අගයට වඩා වැඩි වෙන්න නම් දණ්ඩේ දිග වැඩි වෙන්න තමයි ඕනේ. එතන මේ එක්තරා අගයකට මෙන්න මේ අගයට වඩා වැඩි වුණොත් ඕක තෘප්ත වෙනවා. එහෙනම් බලන්න මේක කොතනද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ පළවෙනි උත්තරේ නේ. බලන්න මේක එන්නේ උත්තරේ 1. මේකත් හොඳ ගානක් මේවර හිතලා හදන්න තියෙන්නේ. අර සම්මත සමීකරණ වලට ආදේශ කළම ගන්න නෙමෙයි තියෙන්නේ. හිතලා තමයි මේ වගේ උත්තර ගන්න තියෙන්නේ.